ඊට වැඩිය හොඳයි ඔය දන්න යකාට ආවතේවකම් කරගෙන ෂුවර් පඳුරු ටික අරගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක. හොඳයි කොල්ලෝ. මං ඕකට හොඳ විසඳුමක් දෙන්නම්කෝ. හොඳ යෝජනාවක් දෙන්න. එතකොට බඩු සටස් කාලා හරියනවා. මොකද්ද? කොල්ලෝ ඔක මං කලිමුත් යෝජනා කරා. එතකොට රිජෙක්ට් වුණා. එදාට වඩා අද වටිනවා. මොකද මම තුරදිග බල්ලා තීරණ ගන්න මිනිස්සෙක්. මමත් එනවා කොල්ලෝ උඹත් එක්ක ජොබ් එකට. ඒක කොහොමද? ඈ? මට මේ ඉතින් එහෙම යන්න මේ බස් කාසුවේ වේදමක් තිබොත් ඇති. එතකොට මචං මේ බෑනෝ බබර කපන්න ගිය මස්සිල්ලා වගේ උඹට මාව අතහැරින්නේ නැහැ. මං ඔබ අතහැරින්නෙත් නැහැ. කොහොමද ඒක? ඈ? ඒක කොහොමද? නෑ මම වෙන තැනක රස්සාවක් හොයාගන්නම් මාමා. ඒක හොඳයි. ඔක්කොටම වෙයි. ඇත්තටම ඉතින් ඔකට තාත්තව සම්බන්ධ කරගන්න බැරිද මංජිත? මෙයාට ඩ්‍රයිව් වෙන්නත් පුළුවන්. ඔයාලා ඔය කරන වැඩ වලට තව මිනිස්සුත් ඕනේ. අන්න එතකොට අපට සෙනසීමක් තියෙනවා. ඔයාලා මේ ලෝකේ කරන්නම අමාරුම වැඩේ කියලා ඊට පස්සේ ඊටත් වැඩිය අමාරු වැඩක් කියනවා. කරන්න කියලා. ඇත්තමයි. මම මේ කසාදේ කරගන්න කලබල වුණේ ඇයි කියලා හිතන විදියට නම් වැඩ කරන්න එපානේ ඔයාලා. කරන්න බැරි දේවල් කියන්න එපානේ බැරි නෑ. අර අම්මා කියනවා වගේ එතකොට මටත් සැනසීම. මේක මේ ලොක්කත් එක්ක වැට යනවා කියලා උදේම ගියපුවාම හවස ගෙදර එනකන් ගහි ගහි ඉන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා. අරක තාත්තා හරි ඉන්නකොට මන් දන්නවනේ තනියට හරි ඉන්නවා කියලා. එහෙම වුණොත් බෑනෝ ඇතාට දලේ වල වගේ තමයි. උඹට මටයි මට උඹටයි. ඇතා දලේ රකින්නවා දලේ ඇතා රකින්නවා. කොහොමද ඒක? හරි. හොඳ දවසක ඇතාව එක් කරගෙන යන්නම්කෝ. ඇතාව එක් කරගෙන යන්න. ඇතා ගිහිල්ලා බලන්න එතන වැඩ කරන්න පුළුවන්ද කියලා. මේ ඔයාලා කියනවා වගේ මේ සරල නැහැ අපි එතන කරන වැඩ. කමන්නේ මම එක් කරගෙන යන්නම්කෝ. ගිහිල්ලා බලා ගන්නකො වැඩ ලේසිද නැද්ද කියලා. දැන් මම යන්න දෙන්න. ඇතා යන්න. නැන්ද යනවා. තේ කරායි. මං ගිහින් එන්න.